ඔයාලත් මංගල උත්සවයකට ගිහිල්ලා යුවලකට සුබ පතන්නේ කන්ග්‍රැචුලේෂන්ස්ද එහෙම නැත්නම් බෙස්ට් විෂස් කියලාද? තාමත් ඔයාට මේක පැටලෙනවද? එහෙනම් ඉතින් ආයෙ ඔයාට මේක පැටලෙන්නේ නැහැ. මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ මංගල උත්සවයකදී නිතරම පාවිච්චි කරන ඒ වගේම ගොඩක් අයට පැටලෙන ඉංග්‍රීසි වචන කිහිපයක් සහ වාක්‍ය කිහිපයක් ගැන. වෙඩින් අදාළ දිනේදී පැවැත්වෙන උත්සවයට තමයි අපි වෙඩින් එකක් කියලා කියන්නේ. ඔයාට මෙන්න මේ වාක්‍යය පාවිච්චි කරන්න පුළුවන්. මම මංගල උත්සවයකට යනවා. I'm මම going යනවා to වෙත සඳහා a එක් wedding විවාහ උත්සවය. I'm going to a wedding. marriage marriage කියලා කියනවා විවාහ වුණාට පස්සේ ගත කරන ජීවිත කාලයට. ඔවුන් සතුටුදායක විවාහ ජීවිතයක් ගත කරනවා. they ඔවුන් have තිබෙනවා. මෙතන අදහස් කරන්නේ ගත කරනවා කියන එක. a එක් happy සතුටුදායක marriage විවාහ ජීවිතය. they have a happy marriage. අපි හැමෝම දන්නවා ඕනම මංගල උත්සවයක ප්‍රධාන චරිත 4ක් ඉන්නවා. අපි බලමු ඒ චරිත කවුද කියලා. bride මනාලිය. groom මනාලයා. bridesmaids දෙවැනි මනාලියන්. best man මනාලයාගේ හොඳම යාළුවා. groomsmen මනාලයාගේ මිතුරන් කණ්ඩායම. proposal විවාහ වීමට යෝජනා කිරීම. මම ඇයට විවාහ යෝජනාවක් කළා. I මම propose to යෝජනා කළා. her ඇයට I propose to her. engagement නිල වශයෙන් විවාහ ගිවස ගන්නා උත්සවය. අපේ විවාහ ගිවස ගැනීම තියෙන්නේ ලබන මාසේ. our අපේ engagement විවාහ ගිවස ගැනීම is වෙන්නේ තිබෙන්නේ next ලබන එහෙම නැත්නම් මීළඟ month මාසය. our engagement is next month. ඔයාලත් මංගල උත්සවයකට ගිහිල්ලා මංගල යුවලට සුබ පතන්නේ කොහොමද කියලා ප්‍රශ්නයකද හිටියේ. අපි මේ ප්‍රශ්නේ මෙහෙම විසඳගමු. Congratulations. සාමාන්‍යයෙන් අපි මේක පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි සම්ප්‍රදායට අනුව නම් මොකක් හරි ජයග්‍රහණයක් ලබපු වෙලාවට. best wishes ඉතාමත්ම ආචාරශීලී වගේම බහුලව පාවිච්චි කරන ක්‍රමය තමයි මේක.
මේ වචන ටික දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ තියෙන්නේ ඔයාලට පුංචිම පුංචි කොමෙන්ට් චැලේන්ජ් එකක්. මේ වාක්‍ය දෙකට එන නිවැරදි වචන පල්ලෙහායින් කොමෙන්ට් කරන්න. අපි බලමු කී දෙනෙක් මේ ප්‍රශ්න දෙකටම හරි උත්තරේ දෙනවද කියලා.